දැන් සාමාන්‍යයෙන් අපි එක මාසෙක සම්භාවිතාව තියෙන්නේ ප්‍රෙග්නන්ට් වෙන්න එදෙන සාමාන්‍ය විදිහට එකට හිටියොත් සාමාන්‍ය 10%කට ආසන්න ප්‍රමාණයක්. يعني කිසිම අවස්ථාවක අපි කියන්නේ නැහැ එක මාසයක් එකතු වුණා කියලා දරුවෙක් හැදෙනවමයි කියලා. ඒ විද්‍යාත්මක සාධක මත එක මාසයක හැකියාව තියෙන 10%ක්. ඒතකොට එක දිගට ඒගොල්ලන් එකතු වෙනවා නම් අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට 10% එකතු වෙලා 100% වෙලා දරුවෙක් හැදෙන්න ඕනේ. ඉතින් අවුරුද්දක් ඇතුළත දරුවෙක් හැදෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඒක නැචරලි එයාට ඒකේ පොඩි ප්‍රමාදයක් තියෙනවා. ඒකට අපිට හේතු කාරණා කාරණා හොයලා සමහරවිට ප්‍රතිකාරات කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේක අපි පොදුවේ ගත්තොත් අපි කියන්නේ මදසරු බවට හේතු ගත්තොත් තුනෙන් එකක් කාන්තාවට බලපාන ඒවා, තුනෙන් එකක් පුරුෂයාට බලපාන එකක්, තුනෙන් එකක් දෙන්නටම බලපාන පොදුවේ බලපාන දේවල්. සරලව මම එක්ස්ප්ලেইন කරලා දුන්නා. ඉතින් අපි මුල් අවස්ථාවේ තහවුරු කර ගන්න ඕනේ සායනික ඉතිහාසය මගින් මේව දරුවෝ ප්‍රමාද වෙන දෙන්නෙක් ආවොත් මේ ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ කියලා. ඒ අනුව ප්‍රතිකාර කිරීමෙන් දැන් ගොඩක් තාක්ෂණ ඉදිවුණුයි. ගොඩක් වෙලාවට දරුවෙක් හදාගන්න පුළුවන් අවස්ථා ගොඩක්ම තියෙනවා.